පියුමගේ හිටපු පෙම්වතා අත්අඩංගුවට මට වංචා කෙරුවට හොඳම වැඩේ. පියුමගෙන් ආන්දෝලනයක්. පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා වන ප්‍රගීත් අද දිනේ අත්අඩංගුවට ගෙනු ලැබුවා. ඒ පිළිබඳව පියුමි හංසමාලි පවසන්නේ මෙවන් කතාවක්. අද දවසේ වංචා විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ෆයිනෑන්ස් සමාගමට පියුමි හංසමාලිගේ අත්සන හොර අත්සන් යොදලා අප බැඳුම් කරයක් බාර දීලා ෆයිනෑන්ස් පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවට ප්‍රගීත් තනුෂ්ක වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥවරයා ප්‍රකාශ කළා. එය සටහන් කළ මහේස්ත්‍රාත්තුමා එකී වරද පිළිගැනීම මත ඇප ලබා දීමට තීරණය කළා. ලක්ෂ 100ක ශරීර ඇපයක් මත ඇප ලබා දුන්නා. ඇපකරු පදිංචිය ග්‍රාම සේවා සහතිකයක් මගින් තහවුරු කළ යුතුයි. මගේ අත්සන හොරාට දාලා වාහන ගත්තට අද දඬුවම ලැබිලා. මාත් එක්ක ඉන්නකල් මට චීට් කරා. මගේ සල්ලි වංචා කරා. මගෙන් අයින් වෙලා ගිහිල්ලත් මට වංචා කරාට අද දඬුවම ලැබුණා. දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි නතර කරන්න. ජීවිතේ කිසිම දවසක එක ඇත්තක් කියලා නැති කට ඇරියොත් බොරුම කියන මනුස්සයා අද උසාවියේදී වරදකරු කියලා පිළිඅරගත් එකම එක ඇත්තක්. මේකද කොහෙද ජීවිත කාලෙටම පිළිගත්ත ඇත්ත යනුවෙන් ඇය පවසනවා.